හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න අද හරියම රස කොස් ඇටක් ගල හදා ගන්න තමයි යන්නේ. මේ කොස් ඇටක් ගල එක කුඩා දරුවන්ගේ බර අඩුයි නම් ඒගොල්ලන්ගේ බර වැඩි කර ගන්නත් බොහොම වටින පෝෂණීය ආහාරයක්. ඉතින් දරුවන්ට දෙනවා නම් සීනි ප්‍රමාණය අඩු කරලා පැණි රස අඩුවෙන් හදලා දෙන්න පුළුවන්. මේ දවස්වල වසවිස තියෙන කඩේ තියෙන කෘත්‍රිම දේවල් කනවට වඩා මේ වගේ ස්වභාවික දේවල් ආහාරයට එකතු කර ගන්න පුළුවන් එක ගොඩක් වටිනවා. ඉතින් අපි යමු කොහොමද හදාගන්නේ කියලා බලන්න. මුලින්ම මම මේ විදිහට චාර්තයකට කොස් ඇට හොඳ අලුත් ඒවා 50ක් විතර එකතු කරගත්තා. දැන් අපි මේ කොස් ඇට වල පිටි ගැටේ මත වෙනකම් මේ ටික හොඳට බැද ගන්න ඕනේ. ඉතින් මේ වගේ දර ලිපේම එක බැද ගන්න ඕන නම් ගෑස් ඉතුරු කර ගන්න පුළුවන්. දැන් දිගටම කලවම් කරන ගමන් කොස් ඇට ටික හොඳට බැද ගන්න. කොස් ඇට අක්කර කියන්නේ වැහි වෙලාවකට නම් කියාපු කෑමක්. ඉතින් ඔක හිත හිතා කොස් ඇට බදින අතරේ මෙන්න එකපාරට වහින්නත් පටන් ගත්තා. වහින වෙලාවක කොස් ඇටක් ගලයක් එක ප්ලේන් ටිකක් කියන්නේ පංකාදු කෑමක්. ඉතින් ඔන්න කොස් ඇට ටික බැදෙනකම අපි පොඩ්ඩක් එළියට ගිහින් ආවා. ඔන්න දැන් මේ විදිහට නම් කොස් ඇට ටික හොඳට බැදිලා තියෙන්නේ. පොත්ත මේ විදිහට කළු පාට වෙලා අතින් පොඩි කරපුවාම පොත්ත ගැලවිලා යන තරමට බැදුනහම හොඳටම ඇති. ඔන්න දැන් මේ ටික ඔක්කොම මේ විදිහට පොත්තේ ගැලවෙන සයිස් එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඉඳලා හිටලා කොස් ඇටයක් දෙකක් පුපුරනවා. මම දැන් ලිපෙන් අයින් කරලා මේ ටික නිවෙන්න තියා ගන්නවා. අතින් අල්ලන්න පුළුවන් ගානට හොඳට නිවුණාට පස්සේ මම මේ ටිකේ පොත්ත අයින් කරලා මේ විදිහට ග්‍රයින්ඩ් කර ගන්නවා. මම බ්ලෙන්ඩර් ජාර් සෙට් එකේ දෙවෙනි සයිස් එකකට තමයි අද මේ ටික එකතු කරගන්නේ. මොකද කොස් ඇට ටික වැඩිපුර ප්‍රමාණයක් තියෙන හින්දා ඔයාලට පුංචි මේකිනුත් මේ ටික අඹර ගන්න පුළුවන්. ඒ වගේම ග්‍රයින්ඩ් එකක් නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. වංගෙඩියක් තියෙනවනේ ඒකට දාලා හොඳට කොටලා අරගන්න. දැන් මම මේකට ගම්මිරිස් ඇට වලින් 7-8ක් විතර එකතු කරගන්නවා. ගම්මිරිස් අනිවාර්යයෙන් එකතු කරගන්න. එතකොට බඩේ ඇජෙන බඩ පිපම මේ කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ. දැන් මම මේ ටික ග්‍රයින්ඩ් කරගන්නවා. ඔන්න මේ විදිහට හොඳට ග්‍රයින්ඩ් කරගත්තා. සාමාන්‍ය විදිහට කෑලි හිටන විදිහට ග්‍රයින්ඩ් කරගන්න. ඒතකොට තමයි කොස් ඇට එක ගොඩක්ම රසට හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය කොටා ගත්තත් කෑලි හිටන විදිහට කොටා ගන්න. දැන් මේකට සීනි වලින් මෙච්චර 4ක් ඒ වගේ මෙන්න මේ ප්‍රමාණයට පොල් අහුරු 3ක් එකතු කර ගන්නවා. ලුණු වලින් තෙහෙලි කාලක් එකතු කරගෙන මම මේ ටික වෙන බෝල් එකකට එකතු කර ගන්නවා. ඔයාලට සීනි, පොල්, ලුණු තව ටිකක් වැඩි අඩු කර ගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට මිශ්‍ර කරගෙන අපිට අක්කලක කුලි හදා ගන්න පුළුවන් තරම වෙනකන් සාමාන්‍ය මද රස ලුණු වතුර වලින් මේස හැඳි 2ක් විතර දාලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කර ගන්නවා. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට ලස්සනට අග්ගල කුලි ටික හදා ගන්න පුළුවන්. දැන් ඉතින් අග්ගල කුලි ටික හදා ගන්නවා. කොස් ඇට තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ අග්ගලක හදලා රස බලන්න. මේක රස විතරක් නෙමෙයි පෝෂණයෙන් බහුලයි. ඒ වගේම පොඩි දරුවන්ගේ බර වැඩි කරගන්න හරිම ප්‍රයෝජනවත්. ඉතින් ඒ වගේම මේ කාලේ කඩ කෑම ගන්නවා කියන්නේ වගේ පර්ස් එකට වගේම සෞඛ්‍යයටත් හොඳ දෙයක් නෙමෙයි. මේ වගේ පෝෂණීය අග්ගලයක් හදාගෙන ඒ වෙලාවට කන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් තවත් මේ වගේ පෝෂණීය වැදගත් රසවත් රෙසිපි එකක් මෙන්න නිකන් ගිහින් ඉන්නම්. හැමෝටම සුබ දවසක්. සතුටින් පරිස්සමෙන් ඉන්න.